හරි ළමයි මේ ගිය සතියේ අපි කතා කරා යාන්ත්‍රික ශක්තිය පාඩමේ ශක්තිය කොටස තමයි ගිය සතියේ අවසානට නතර කරේ. එතකොට පාඩම අපි කතා කරේ යාන්ත්‍රික ශක්තිය ප්‍රධාන කොටස් තුනකට එකක කාර්යය ගැන කතා කරා. W සමාන Fs සමීකරණය ගත්තා. බලය දිශාවට විස්ථාපනයෙන් වැඩි කරා. එතකොට ඒකේ බලය ආනත වුණොත් විස්ථාපනයයි බලය ආනත වුණොත් එහෙම ඒක ගන්න විදිහ කතා කරා. ඊට පස්සේ ගිය සතියේ අපි පටන් ගත්ත ශක්තිය කොටස. ශක්තියත් අපි මේ පාඩමේ කතා කරේ යාන්ත්‍රික ශක්තිය ගැන. යාන්ත්‍රික ශක්තිය කිව්වේ චාලක ශක්තිය, විභව ශක්තිය එකතුවට. එතකොට යාන්ත්‍රික ශක්තියත් ආකාර දෙකයි. විභව ශක්තිය ධන, විභව ශක්තියයි චාලක ශක්තිය. ඒකෙත් ළමයි අපි විභව ශක්තිය කියන්නේ පිහිටීමක් වෙනස් වීම නිසා ඇති වෙන ශක්තිය. චාලක ශක්තිය කියලා කියන්නේ චලනයේ හේතුවෙන් අයිති වෙන ශක්තිය. විභව ශක්තිය අපි නැවත කොටස් දෙකකට වෙන් කරා. විභව ශක්තිය අපි නැවත කොටස් දෙකකට වෙන් කරා. ගුරුත්වාකර්ෂණ ශ්‍රේ පිහිටීම වෙනස් වුණාම ඇති වෙන ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඒක සම්බන්ධව අපි සමීකරණයක් ගත්තා. ඊට පස්සේ ප්‍රත්‍යාස්ත විභව ශක්තිය කතා කරා. ප්‍රත්‍යාස්ත ද්‍රව්‍යවල හැඩය වෙනස් වුණාම ගොඩාක් වෙන ශක්තිය. ප්‍රත්‍යාස්ත විභව ශක්තිය. එතකොට අද අපි මේක ගත්ත සමීකරණ ටික මතක් කරමු සාරාංශය. සාමාන්‍යයෙන් පාඩමක් ගැන මයින්ඩ් මැප් එක තියෙන්න ඕනේ. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අපි ගත්තේ E = mg h දාලා. E = mg h දාලා. ඕකේ වැදගත් දේවල් ගොඩක් කතා කරා. h කියන්නේ විභව ශක්ති ශුන්‍ය මට්ටමේ ඉඳන් වස්තුව ගුරුත්ව කේන්ද්‍රය සිරස්ස පිහිටීම් වෙනස් වීම. ඒ කියන්නේ සිරස් උඩට යන උස තමයි අපි සිරස් උස තමයි h කියලා ගත්තේ. එතකොට ප්‍රත්‍යාස්ත විභව ශක්තියත් මම පොඩි හැඳින්වීමක් කරා. දැන් මතක් කරන්නේ හිටපු නැති ළමයි ඉන්නවා නම් කලින් වීඩියෝ එක බලලා මේක බලන්න. එතකොට තේරෙයි. ප්‍රත්‍යාස්ත විභව ශක්තිය අපි අවසාන සමීකරණයට එනකන් ආවා. ප්‍රත්‍යාස්ත විභව ශක්තිය ගන්න සමීකරණේ භාගයක් F E කියන තැනට එනකන් ආවා. ඔතනින් තමයි අපි පාඩම නතර කරලා තියෙන්නේ. එතකොට අපිට ඊළඟට මේකේ ප්‍රත්‍යාස්ත විභව ශක්තිය තව චූටි කැලලක් තියෙනවා. ඒ ටික කරන්න වෙනවා. ඊට පස්සේ චාලක ශක්තිය කොටසට යන්න. තව එකක් තමයි ප්‍රත්‍යාස්ත විභව ශක්තිය සම්බන්ධව මේකේ කතා කරන්නේ පොඩි කොටසක්. ඒ කියන්නේ මේක සමීකරණ දෙක විතරමයි ගන්නෙ. ප්‍රත්‍යාස්ත විභව ශක්තිය සම්බන්ධ කතන්දරේ සම්පූර්ණයෙන් කතා කරන්න වෙනම පාඩමක් තියෙනවා. ප්‍රත්‍යස්තාව කියලා පාඩමක් ඔයාලට සිලබස් එකේ තියෙනවා. එතකොට ඒකෙදි මේක ගැඹුරට මීට වඩා හොඳට කතා කරනවා. මේකේ අදාළ සමීකරණ දෙක විතරයි ගන්න. දැනට එකක් අරන් තියෙනවා. ඊට ටික ගන්න තියෙන්නේ. එතකොට ඊළඟට අපිට චාලක ශක්තිය කතන්දරේත් කතා කරන්න තියෙනවා. මේ උත්තරණ චාලක ශක්තියයි භ්‍රමණ චාලක ශක්තියයි දෙක. හරි. අපි දැනට මෙන්න මේ ටික තමයි කතා කරලා තියෙන්නේ. ඔතනින් එහාට අද පටන් ගමු ක්ලාස් එක. හරි. මේක ළමයි ප්‍රත්‍යාස්ත විභව ශක්තිය අපි ලියාගත්තා. මේ සමීකරණෙත් ගත්තා. මේක ලියලා පද ටික හඳුන්වලා ඒ වැඩ ටික කරලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් ගිය සතියේ හිටියේ මේ ගිය සතියේ වීඩියෝ එකට හිටියේ නැත්නම් ඒක බලලම එන්න නැත්නම් ප්‍රත්‍යාස්ත විභව ශක්තිය කතන්දරේ තේරෙන්නේ නැහැ. එතකොට සරලව මම දැනට කියන්නම්. මේ ප්‍රත්‍යාස්ත විභව ශක්තිය අපි ගත්තේ ප්‍රත්‍යාස්ත ද්‍රව්‍යයක්. ඒ කියන්නේ ස්ප්‍රින් එකක්, රබර් පටියක් බලයක් දුන්නම හැඩය වෙනස් වෙන. බලය ඉවත් කරාම නැවත මුල් පිහිටමට එන වස්තුවක් ප්‍රත්‍යාස්ත වස්තුවක් කියලා කියන්නේ. එතකොට මේක මත මෙහෙම බලයක් දුන්නාට පස්සේ එයාගේ හැඩය වෙනස් වෙනවා. සංපීඩනය කරලත් පුළුවන්. ආතන්‍ය අවස්ථාවේ ඇදලත් පුළුවන්. මේකට විතතිය කිව්වා. එතකොට ඔය වැඩි වෙන දිග මේ යොදන බලය F කියලා ගන්නවා. හරි. ඉදි බලය බිඳුවයි. එහෙම වුණොත් මෙයාගේ ගබඩායන ප්‍රත්‍යාස්ත විභව ශක්තිය තමයි භාගයක් F ගෙන් ගත්තේ. හරි. මෙන්න මේ කාරණාව සම්බන්ධව තව දෙයක් තියෙනවා ළමයි. මෙන්න මේකේ පාඩමේ අර ප්‍රත්‍යස්ථාව පාඩමේ අපි කතා කරනවා මෙන්න මේ ප්‍රත්‍යස්ථ ද්‍රව්‍යයකට බලය යොදද්දී එයාගේ හැඩයේ වෙනස් වීම ගැන කතා කරනවා. ඕකේ ළමයි අපි කතා කරනවා සමානුපාතික සීමාව, ප්‍රත්‍යස්ථ සීමාව, උඩ අවනති ලක්ෂය, ભેදක භාරය, ભેදක ලක්ෂය ඔය කතන්දර ටික කතා කරනවා. ඕකෙදි මම මේ කියන කතන්දරේ තව ටිකක් පැහැදිලි වෙයි. හැබැයි දැනට මම ඒ ටික කතා කරන්නේ නැතුව මේක ඕනි කොටසට යනවා. ළමයි මේ වගේ රබර් පටියකට හරි ප්‍රත්‍යාස්ත ද්‍රව්‍යයකට බලයක් දෙනකොට ඔයාලා නිකන් දැකලා ඇති රබර් බෑන්ඩ් එකක් හරි අදිද්දී අර මුල් හරියේදී අපි වස්තුවකට මෙන්න මෙහෙම මේකෙදි මුල් හරියේදී හරි මුල් හරියේදී මෙහෙම රබර් පටියක් කරලා තිබ්බ කියනකො දැන් බලය කිසිම බලයක් දීලා නැහැ බලය බිඳුවයි මේ මුල් පිහිටු හරි
අපි මේ රබර් පටියට නිව්ටන් 10ක බලයක් දුන්නොත් මම නිකම්ට උදාහරණයක් කියලා ගන්න නිව්ටන් 10ක බලයක් කියලා. නිව්ටන් 10ක බලයක් දුන්නොත් එහෙම මම හිතනවා මේක ඇදෙනවා සෙන්ටිමීටර 2ක් කියලා. විතතිය සෙන්ටිමීටර කීයයි? 2යි. ඔයා නිකමට බලන්න ඔයා යොදන බලේ නිව්ටන් 20ක් වුණොත් කොච්චර ඇදෙයි? අර මේක ළමයි කතන්දරේ මුල් හරියට තමයි මම මේ කතා කරන්නේ. මුලින් දෙන බල නිව්ටන් 20ක් වුණොත් කොච්චර? බලය දෙගුණකින් වැඩි වෙද්දි ළමයි විතතියක් දෙගුණකින් වැඩි වෙනවා. සෙන්ටිමීටර 4ක් ඇදෙනවා. නිකමට ඔයා ආයි ඒ වගේ එක මේකට යොදන බලේ තව ටිකක් වැඩි කරනවා නිව්ටන් 30ක් කරනවා. හරි නිව්ටන් 30ක්. නිව්ටන් 30ක් කරොත් තමයි මේ ඇදෙන දිග නිව්ටන් 30ක් කරොත් මේ ඇදෙන දිග සෙන්ටිමීටර 6ක්. ඕක හැම වෙලාවෙම වෙන්නේ නැහැ. තව ටිකක් ඇද්දොත් එහෙම මේකේ දැන් බලන්න බලය මෙතන මෙතනට 3 ගුණයකින් වැඩි වෙලා. එතකොට විතතියත් සෙන්ටිමීටර 2 කී ගුණයකින් වැඩි වෙලා? 3 ගුණයකින් වැඩි වෙලා. මෙතන බලය මේ අතර දෙගුණයකින් වැඩි වෙලා. එතකොට විතතියත් සෙන්ටිමීටර 2 4ක් වෙලා. හරි? දෙගුණයකින් වැඩි වෙලා. ඉතින් ඔය කතන්දරේ යම් සීමාවකට යනකම් විතරයි වෙන්නේ ළමයි. ඒ සීමාව පාස් කරාට පස්සේ 30කට දැන් හරිනම් අපි නිකමට හිතමු මේ සීමාව මෙතනින් ඉවරයි කියලා. 40කට ඇදෙන්න ඉපේ 8ක්. එහෙම ඇදෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ යම් ලෙවල් එකකට පස්සේ රබර් පටියක් අදිනකොට යොදන බලයයි විතතියයි ඒ එකම අනුපාතයෙන් වැඩි වෙන්නේ නැහැ. එකම අනුපාතයෙන් වැඩි වෙනවා කියන්නේ අපි කියනවා සමානුපාතිකයි කියලා. බලය 3 ගුණයකින් වැඩි වෙනකොට විතතියත් 3 ගුණයකින් වැඩි වෙනවා. බලය 2 ගුණයකින් වැඩි වෙද්දී විතතියත් 2 ගුණයකින්. ඔන්න ඔය ඔහොම වෙන අවස්ථාවට කියනවා මේ රබර් පටියේ සමානුපාතික අවස්ථාව කියලා. හැබැයි ඔය ලිමිට් එක පාස් කරාට පස්සේ අපි මේක නිව්ටන් නිකන් හිතන්නකෝ 50ක් දුන්නම හරියන ඇදෙන්න ඕනේ 10ක් නේ. එහෙම ඇදෙන්නේ නැති වෙනවා. ටික වෙලාවක් රබර් පටියක් අදිද්දි වැඩිපුර අදිද්දි යම් වෙලාවක් අදිද්දි එනවනේ අර මුලදි වගේ යොදන බලයට සමානුපාතිකව විතතිය වැඩි වෙන්නේ නැහැ. ටිකක් පස්සේ අවසානට අදිනකොට අදින්න අමාරු වෙනවා. ඒ කියන්නේ බලය 50ක් දුන්නාට හරියට 10ක් ඇදෙන්නේ නැහැ වගේ තමයි. එතකොට ඒ අවස්ථාවට යන්නේ මම මේකෙදි කතා කරන්නේ මොන සීමාව ගැනද? මෙන්න මේ බලයක් දුන්නම බලයට විතතිය සමානුපාතික වෙන සීමාවට කියනවා අපි සමානුපාතික සීමාව කියලා. මුල් හරියේදී එහෙම වෙනවා. ඒකට කියනවා සමානුපාතික සීමාව කියලා. ළමයි මෙන්න මේ සමානුපාතික සීමාව ගැන තමයි මම මෙතන කතා කරන්නේ. හරි? මේ කතන්දරේ මීට වඩා හොඳට ප්‍රත්‍යස්ථාප පාඩමේදී කතා කරනවා. එතකොට සමානුපාතික සීමාව තුළදී අපි දකින දේ තමයි මේක. ප්‍රත්‍යාස්ත ද්‍රව්‍යයක සමානුපාතික සීමාව තුළදී ළමයි මේකට යොදන බලය විතතියට මොනවා වෙනවද? සමානුපාතික වෙනවා. අන්න ඕක හොයාගන්නේ ළමයි රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. ඒ හින්දා ඔන්න ඔය හොයාගත්ත එක්කෙනාගේ නම දාලා ওই නියමයේ සඳහන් කරා මොන නියමයේ කියලාද? හුක් නියමයේ කියලා සඳහන් කරා. හරි මේ බලය විතතියට සමානුපාතිකයි කියන එකෙන් තමයි ඒක එන්නේ. ඕනම සමානුපාතික ලකුණක් සමාන කරන්න නියතයක් දානවනේ. එතකොට ඒ නියතයට k කියලා දාන්නේ අපි. ඒකට කියනවා දුන්න ගණන් දුන්නු නියතය, දණ්ඩ ගණන් බල නියතය වෙනවා. හරි. මේව ලියන්න ළමයි. අද ලියාගන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමීකරණ ගිය ස්ථිතිය ලිව්වා. ඒක කොටු කරලා පද හඳුන්වලා ඇත්තේ. එතෙන් යටින් ලියාගන්න මෙහෙම. ප්‍රත්‍යස්තතාව පිළිබඳ හුක් නියමය කියලා දාන්න. ප්‍රත්‍යස්තතාව පිළිබඳ හුක් නියමය. ඒ ඇහෙන එක හරි ළමයි. හුක් නියමය. ඒක යටතේ මෙහෙම ලියන්න. ප්‍රත්‍යාස්ත ද්‍රව්‍යයක සමානුපාතික සීමාව තුළදී යොදනු ලබන බලය
එහි විතතියට අනුලෝමව සමානුපාතික වේ. එහි විතතියට අනුලෝමව සමානුපාතික වේ. ඒ විතතියට අනුලෝමව සමානුපාතික වේ. හරි. බලන්න මේක ලියලා f සමානුපාතිකයි e කියලා ලියලා මේක ලියලා රතු පෑනෙන් කොටු කරගන්න. මේ තමයි හුක් නියමයෙන් එන සමීකරණ. ඕක මීට වඩා පැහැදිලි කරනවා ප්‍රත්‍යස්ථාව පාඩමේදී. මෙතන රූප සටහන අඳින එක අත්‍යවශ්‍ය නැහැ. නිකන් කටුවට එක්කෝ මෙන්න මේ රූපේ මම නැවත අඳින්නම්. හරි. යොදන බලය බිඳුවයි. ඔය මුල් දිග. මෙතනින් ගත්තම බලය නිව්ටන් 10යි විතතිය සෙන්ටිමීටර 2. කටුවට මෙන්න මේ රූපෙත් දාලා මෙන්න මේක දාගන්න. මේකේ පද ටිකත් හඳුන්වන්න. K කියන්නේ දුන්නක දුනු නියතය. දණ්ඩක නම් බල නියතය. E කියන්නේ විතති. ඉක්මනට දාගන්න මේ සිත්. යටින් ලියන්න ඕනේ නේද? මෙහි K යනු මේක ළමයි නැවත විස්තර වෙනවා මේ සම්පූර්ණ කාරණා ටික ප්‍රත්‍යස්ථාව පාඩමේදී. එනට මේ ගණන් හදන්න ඕන ටික විතරක් දාන්න. මෙහි K යනු මෙහි K යනු මෙහි K යනු ලියන්න බැරි වුණා නම් වීඩියෝ එක නවත්තලා අපිට ලියා ගන්න. මෙහි K යනු ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් වෙන ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් වෙන ද්‍රව්‍යයක ස්වභාවය මත නදාපවතින නියතයකි. ද්‍රව්‍යයක ස්වභාවය මත නදාපවතින නියතයකි. ද්‍රව්‍යයක ස්වභාවය මත නදාපවතින නියතයකි. මෙහි ඒකක මේ ඒකක බලනවා කොහොමද මේ කේවල ඒකක ගන්න. එයා ඉන්න සමීකරණය ගන්න. f සමානයි ke. k තනි කරන්න. f බෙදීම e. f කියන්නේ නිව්ටන්, e කියන්නේ විතතිය මීටර. කේවල ඒකක එනවා නිව්ටන් මීටර යට. මේ ඒකක nm ඍණ එක නිව්ටන් මීටර යට. nm ඍණ එක නිව්ටන් මීටර යට වේ. nm ඍණ එක වේ. හරි. දැන් අපිට ළමයි පොඩි
වැඩක් කරන්න පුළුවන් මෙහෙම. මෙහෙම කරන්න පුළුවන්. අපි දැන් මෙන්න මේ වගේ ද්‍රව්‍යයක හැඩය වෙනස් වෙලා තියෙනකොට ගබඩා වෙලා තියෙන ප්‍රත්‍යාස්ත විභව ශක්තිය ගත්තේ මෙන්න මේ වගේ එක ගබඩා වෙන හැඩය වෙනස් වෙලා ඉන්න වෙලාවට ගබඩා වෙන ප්‍රත්‍යාස්ත විභව ශක්තිය ගත්තේ භාගයක් Fv කියලානේ. කොහොමනේ? දැන් අපි F වෙනුවට තවත් සමීකරණයක් ඉගෙන ගත්තනේ හුක් නියමය. මේ නියමය හොයාගන්න රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. ඒ නිසා තමයි මේ නියමය හුක් නියමය කියලා නම් කරන්නේ. එතකොට මේ ඒ සම්බන්ධ සියලු කාරණා ටික අර පාඩමේදී දෙනවා. ඒ නිසා මම මේකෙදි මේ හුක් නියමය සම්බන්ධව වැඩි පැහැදිලි කිරීම වලට යන්නේ නැහැ. එතකොට මට මෙහෙම කරන්න පුළුවන් ළමයි දැන්. මට මේ ඔක්කොටම යටින් දාන්න පුළුවන්. F සමානුපාතික සීමාව තුලදී F සමානයි KE නිසා සමානුපාතික සීමාව තුලදී F සමානයි KE නිසා ළමයි ප්‍රත්‍යාස්ත විභව ශක්තිය ගන්න සමීකරණයට සෙට් කරන්න පුළුවන් මෙහෙම. E සමානයි භාගයයි FE. ඕකේ ළමයි. උඹලා හිතලා බලපල්ලකෝ මෙහෙම කරන්න. මෙහෙම කරන්න. මේකේ භාගයයි F වෙනුවට දානවා අර සමීකරණය KE. F වෙනුවට දැම්මේ. දැන් අර විතතිය එහෙම දාන්න. E. දැන් බලපළ මොකද්ද වෙන්නේ කියලා. K එහෙම තියෙනවා. E එකෙන් ගුණනවා E වල වර්ග වෙනවා. මම ඉතින් එකපාර ඕක ලියනවා මෙන්න මෙහෙම. භාගයයි අරකින් ගුණ වුණාට පස්සේ ඉන්නේ KE වර්ග. ඊට පස්සේ අපිට පුළුවන් ඕන මේකේ KE කින් E යුක්ත කරාම F බෙදීම K වෙනවා. මේ සමීකරණේ E ඉන්න තැනට F බෙදීම K දාන්න. එතකොට බං E ඉන්න තැනට F බෙදීම K දාපු ගමන් E වෙනුවට F ගෙන් ගුණ වුණාම භාගයයි F වර්ග. හරි. යට K වෙනවා. අන්න එතකොට මම මේ සමීකරණෙත් ගන්නවා භාගයයි F වර්ගයට K. ඔච්චරයි ළමයි. ප්‍රත්‍යාස්ත විභව ශක්තිය ගන්න සමීකරණ රැල්ලක් හැදෙනවා අන්තිමේට. මෙන්න මේ සමීකරණ සෙට් එකෙන්ම ප්‍රත්‍යාස්ත විභව ශක්තිය ගන්න. ඔය සමීකරණ සෙට් එකෙන්ම ප්‍රත්‍යාස්ත විභව ශක්තිය ගන්න. මේක දාගන්න රතු වෑනින් කොට කරගන්න.
අපි බලමු මේකේ ගණන්. බලන්න ඔයාලට දාලා තියෙන හරි. හරි. මේකේ ළමයි බලන්න ඔයාලගේ PDF එක දාලා ඇති. ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගණන් තියෙනවා කියලා මේ පොඩි ගණන් තියෙන නිසා මම පොතේ ලියවන්නේ. මෙන්න මෙතන දෙවෙනි පිටුවේ යටම තියෙන ගාන ගන්න. ගණන් දෙකක් තියෙනවා ප්‍රශ්නාංක පටලවලා තියෙන්නේ. පොඩ්ඩක් බලා ගන්න ඕන නම් ගාන ලියා ගන්නත් පුළුවන් ඔයාලට මෙහෙමම. බලන්න මේක ප්‍රත්‍යාස්ත දුන්නක් මත නිව්ටන් 100ක බලයක් යෙදීම මගින් සෙන්ටිමීටර් 7ක විතතියක් ඇති කරයි නම් එහි කපලාන ප්‍රත්‍යාස්ත විභව ශක්තිය. දැන් මෙච්චරයි ළමයි අපි දන්නේ. අපේ ෂෝට් නෝට් එකට ගියොත් එහෙම අපි ගාව අපි මෙන්න මෙතන ඒ සම්පූර්ණ පාඩම මේ හරිය තියෙනවා. දැන්ට කරලා තියෙන කොටස් ටික. මෙතනදී ළමයි එතන අපි දැන් තව සූත්‍රයක් ගත්ත භාගයක් F = K E කිය. මේ දෙන්නම හවුල් කරගත්තම අපිට එතකොට සමීකරණ සෙට් එකක් හදනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගන්න. ඒක තමයි අපි මතක තියන් ඉන්නේ. ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගන්න සමීකරණ සෙට් එකක් හදනවා. E = භාගයයි F E එහෙම නැත්නම් භාගයක් KE වර්ග විතතියයි දුරනියතයයි දන්නවනම් බලයයි F වර්ගයට K දුරනියතයයි දන්නවනම් ඕක ගන්න. ඉතින් මෙන්න මේ සමීකරණ සෙට් එකම මතක තියෙන්න ඕනි. දැන් ප්‍රත්‍යස්ත විභව ශක්තිය සම්බන්ධව ගන්නවා නම්. එතකොට ඕක තමයි අපි ගාව තියෙන ෂෝට් නෝට් එක. එතකොට ඔයාලගේ ගානට යන්න අල ගානේ බලන්න ප්‍රත්‍යස්ත දුන්නක් මත නිව්ටන් 100ක බලයක් ඉදින් ප්‍රත්‍යස්ත දුන්නක් තියෙනවලු මේකේ නිව්ටන් 100ක බලයක් දීලා බලයක් දුන්න කියනවා අනිවාර්යෙන් මේක ඇදිලානේ මම හිතනවා මුල් දිග මේ ගානක් තියෙන්නේ. එතකොට විතතිය යාලා කියනවා සෙන්ටිමීටර 4යි. ඒතර විතතිය සෙන්ටිමීටර 4යි. එතකොට විතතිය දීලා තියෙන සෙන්ටිමීටර් 4යි කියලා තමයි විතතිය දීලා. සෙන්ටිමීටර් 4ක විතතියක් තියෙනවා. දැන් අපෙන් අහනවා ගබඩාවල ප්‍රත්‍යස්ත විභව ශක්තිය. අපි දන්නේ මොකද්ද ළමයි? දන්නේ දැන් මෙයාගේ F දන්නවා. විතතිය දන්නවා. E දන්නවා. F දන්නවා E දන්නවා. හරි. එතකොට කොහොමද මේකේ බලය ගන්නෙ? මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය. අපේ සමීකරණ වල FE දන්නවනම් අපිට ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගන්න තිබ්බේ භාගයයි FE ගෙන් තාම සිම්පල් ගණන් මේවා භාගයයි බලය 100යි විතතිය 4යි සෙන්ටිමීටර මීටර ගන්න 100ෙන් බෙදුවා. ඒ ජූල් වලින් උත්තරේ ගන්න. මේ 100ට මේ 100 කැපුණා මේකට මේක කැපෙනවා උත්තරේ 2යි ජූල්. පළවෙනි ප්‍රශ්නෙට ප්‍රත්‍යස්ත විභව ශක්තිය ජූල් 2. ඊළඟ එකට මම බලන්න ලියන්න ළමයි. හරි. ඊළඟ ප්‍රශ්නේ මේ පිටුවේ අන්තිමේට තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නාංක පිළිවෙලට වැදිලා නැහැ ළමයි. හරි. මේකම
දුන්නක් තියෙනවා. ඒකට දීලා තියෙනවා දුනු නියතිය. මේක සම්පීඩනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ බලයක් දීලා හකුළු වෙලා තියෙන්නේ. 0.5යි සම්පීඩනය. 0.5ක සම්පීඩනයක් කරලා තියෙනවා. මෙයාගේ K යගේ දීලා තියෙනවා ළමයි 20යි. දැන් K දන්නවා E දන්නවා. හරි විතතිය දන්න. අපෙන් අහන්නේ ප්‍රත්‍යස්තිබෝ ශක්තිය. අපි අර සමීකරණ රැල්ලේ ළමයි K සහ E දන්න වෙලාවට ප්‍රත්‍යස්තිබෝ ශක්තිය ගන්න සමීකරණ. E සමානයි භාගයයි Fe. එහෙම නැත්නම් භාගයක් Ke වර්ග නැත්නම් භාගයක් F වර්ගයට K. මම මෙතන E සහ K දන්න නිසා අපි මෙහෙම ලියමු. භාගයයි Ke වර්ග භාගයයි K කියන්නේ 20යි භාගයයි K කියන්නේ 20යි විතතිය 0.5යි මීටර 0.5ද තිබ්බලම යවුනේ 0.5 වර්ග සුළු කරාම උත්තරේ එනවා 10යි සරපා 25යි 0.5 නිසා මේකට කපලා දාන්න 10යි 2.5යි 1.5යි මේක ප්‍රත්‍යස්ථාව සම්බන්ධව එහෙම ලොකුට ගණන් දීලා නැහැ. ওই දෙක දීලා තියෙන්නේ. හරි. ප්‍රත්‍යස්ථාව වෙනම පාඩමක් තියෙනවා ළමයි. දැන් එතකොට මම පොඩ්ඩක් බලන්න. අපේ කතන්දරේ මෙන්න මේ ටික අපි ඉගෙනගෙන තියෙනවා. හරි. හරි. ඊළඟට අපිට මේක ඉතුරු වෙලා තියෙන්නේ චාලක ශක්තිය කොටස. දාගන්න චාලක ශක්තිය කියලා මාතෘකාව අනුමාතෘකාව ගලප ගන්න. කාර්ය ප්‍රධාන අනුමාතෘකාවක් ශක්තිය ඊළඟ අනුමාතෘකාව ඒකේ අනුමාතෘකාව තමයි විභව ශක්තියයි චාලක ශක්තියයි. විභව ශක්ති කතන්දරය ඉවරයි. දැන් තියෙන්නේ චාලක ශක්තිය. හරි. මේව දාන්න චාලක ශක්තිය කියලා ලියාගන්න. kinetic energy K මේ විදිය වස්තුවක චලනය හේතුවෙන් වස්තුවක චලනය හේතුවෙන් වස්තුවක චලනය හේතුවෙන් චලනය හේතුවෙන් වස්තුවකට අයත් වන ශක්තිය වස්තුවකට අයත් වන ශක්තිය චාලක ශක්තියයි චාලක ශක්තියයි මෙය ආකාර දෙකකි ළමයි චලනය වෙන්න පුළුවන් ක්‍රම දෙකයි ලක්ෂයක් කොටේ චලනය වෙනවා ඒ කියන්නේ වෘත්තාකාර මාර්ගයක හරි භ්‍රමණ චලිතයක හරි අන්න එහෙම මේ කැරකෙන චලිතයක් එහෙම නැත්නම් රේඛාවක් දිගේ යනවා මෙහෙම ඉන්න මිනිස්සෙක් මේ පාරක් දිගේ ගමනක් රේඛාවක් දිගේනේ අවසාන කියලා තියෙන්නේ එතකොට රේඛාවක් දිගේ යනවා අපි ඒකට කියන මොන චලිතයක්ද රේඛීය චලිතයක් එතකොට චාලක ශක්තිය රේඛීය චාලක ශක්තිය ඔකට වෙන වචනයක් කියනවා උත්තරණ චාලක ශක්තිය කියලා
ඊළඟට කැරකෙන වස්තු වල චාලක ශක්තියක් තියෙනවා. ඒකට කියනවා භ්‍රමණ චාලක ශක්තිය. කෝණික චලිතයේ දෙන වස්තුවක තියෙන චාලක ශක්තිය. හරි. දාගන්න 1 2 කියලා. උත්තරණ නැත්නම් රේඛීය චාලක ශක්තිය 2 භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය. හරි. මේකත් ඉක්මනට දාමු සූත්‍ර විතරක්. ඒ කියන්නේ දැන් මේ අපි පෙට්ටියක් හරි මොකක් හරි තල්ලු කරා කියන්නකො. ඒ පෙට්ටිය හරි මොකක් හරි කවුරු හරි තල්ලු කරොත් උගේ ශක්තිය වැය වෙනවා. උගෙන් වැය වෙන ශක්තිය එකම තිරස් මට්ටමක නම් තල්ලු කරන්නේ. මම මොකක් හරි තල්ලු කරනවා මගෙන් වැය වෙන ශක්තිය. ඒ පෙට්ටිය ගබඩා කරගන්න මොන ශක්තියක් විදිහට ප්‍රවේගයක් තියෙන ඉඳා චාලක ශක්තියක් විදියට. ඊට පස්සේ අනුමාත්‍රකාව දාගන්න උත්තරණ චාලක ශක්තිය නැත්නම් රේඛීය චාලක ශක්තිය. උත්තරණ චාලක ශක්තිය නැත්නම් රේඛීය චාලක ශක්තිය. මේ වෙලිය. රේඛීය චලිතයක යෙදෙන වස්තුවක රේඛීය චාලක ශක්තිය නැත්නම් උත්තරණ චාලක ශක්තිය යටතේ රේඛීය චලිතයක යෙදෙන වස්තුවක රේඛීය චලිතයක යෙදෙන වස්තුවක චලිතය හේතුවෙන් ගබඩා වන චලිතය හේතුවෙන් ගබඩා වන චලිතය හේතුවෙන් ගබඩා වන ශක්තිය උත්තරණ චාලක ශක්තියයි. උත්තරණ චාලක ශක්තියයි. හරි. දැන් ළමයි මේකත් මම ඔප්පු කිරීම කරන්නේ. ඒ කියන්නේ මෙහෙම. කවුරු හරි මෙහෙම තියනවා පෙට්ටියක්. එතකොට මිනිහෙක් මේක තල්ලු කරනවා. ඌ මේක තල්ලු කරොත් එහෙම උගේ ශක්තිය වැය වෙනවා. උගෙන් වැය වෙන ශක්තිය මේ මිනිස්සයා මේක තල්ලු කරන්න ඌ කරන කාර්ය ප්‍රමාණය උගේ ගබඩා වෙනා මොකක් විදියටද? චාලක ශක්තියක් විදියට. ඔන්න ඔය කතන්දරේ ලිව්වම උගේ වැය වෙන ශක්තිය අරයට සමාන කරාට පස්සේ චාලක ශක්තිය සඳහා සමීකරණයක් වෙනවා E සමානයි භාගයක් mv වර්ග. E කියන්නේ මොකද්ද? චාලක ශක්තිය. m කියන්නේ ස්කන්ධය. v කියන්නේ ප්‍රවේගය. එහෙනම් උත්තරණ චාලක ශක්තිය ගන්න සමීකරණේ ඕක දාගන්න ඕක. E සමානයි භාගයක් mv වර්ග. ඕනම ශක්තියක්ම ඉන්නේ ජූල් වලින් නම්. ඕනම ශක්තියක්ම ඉන්නේ ජූල් වලින්. විදුලි ශක්තියම ඉන්නේ ජූල් වලින්. අපි ඒවට කිලෝවොට් පැය කියලා ජූල් වල යම් ප්‍රමාණයකට කිලෝවොට් පැය එකක් කියනවා. මේ රූප මුකුත් ඕනේ නැහැ. සමීකරණ විතරක් දාගන්න. කියන්නේ ස්කන්ධයේ එම්මන වස්තුවක් v වේගයෙන් යනවනම් උගේ චාලක ශක්තිය භාගයක් mv වර්ග. ඒ මොහොතේ උගේ තියෙන චාලක ශක්තිය තමයි එන්නේ.
ඊළඟට ළමයි දෙවෙනි එක දාගන්න. දෙවෙනි එක දාගන්න. භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය. එහෙමද? භ්‍රමණ චලිතය යෙදෙන වස්තුවක භ්‍රමණ චලිතය යෙදෙන වස්තුවක භ්‍රමණ චලිතය යෙදෙන වස්තුවක භ්‍රමණ චලිතය යෙදෙන වස්තුවක ගබඩාවන චාලක ශක්තිය. ගබඩාවන චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තියයි. භ්‍රමණ චාලක ශක්තියයි. හරි. වැඩි විස්තරයක් කරන්නේ. භ්‍රමණ චාලක ශක්තියත් උඩ විදියටම ගන්න පුළුවන්. භ්‍රමණ චාලක ශක්තිය ඊනම් භාගයක් තමයි භ්‍රමණ චලිතයේ ඔයාලට තියෙනවා ඊළඟට පාඩම. ඊළඟ පාඩම භ්‍රමණ චලිතය. භ්‍රමණ චලිතයේදී භ්‍රමණ රේඛී චලිතය කරලා තමයි භ්‍රමණ චලිතයට ගන්නෙ. එතකොට මේක හොඳට පැහැදිලි කරනවා. රේඛීය චලිතයට ගොඩාක් දුරට භ්‍රමණ චලිතය මොනවද වෙන්නේ? අනුරූපයි. රාශිය අතර සම්බන්ධේ අනුරූප සම්බන්ධතා තියෙනවා. එතකොට රේඛීය චලිතයේ ස්කන්ධ වෙනකොට භ්‍රමණ චලිතයේ අවස්ථිතිය වෙන විදිහට ගන්න අවස්ථිති කෝණය I. රේඛීය චලිතයේ ප්‍රවේගය වෙනකොට කෝණික චලිතයේදී ගන්න කෝණික ප්‍රවේගය ඔමෙගා. එහෙනම් භ්‍රමණ චාලක ශක්තිය ගන්න අර හැඩයටම භාගයක් I ඔමෙගා වර්ග දාන්න. භ්‍රමණ චාලක ශක්තිය කියලා ලිව්වනේ මේක දාගන්න සූත්‍රය. E කියන්නේ භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය ප්‍රචාශ. I කියන්නේ අවස්ථිති කෝණය. ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. මේකෙන් වැඩි ගණන් අහුවෙන්නේ නැහැ ළමයි මේකේ. ඕක මේ භ්‍රමණ චලිතය පාඩමිතා වැඩි ප්‍රහාණ. දැන් මේ ඒකකව ගලපන්න යන්නත් එපා. ඒකකින් ගැලපෙනවා ගලප ගන්න අමාරු වෙලා යනවා. හරි. චාලක ශක්තියකින්ද ශක්තිය ජූල්. භ්‍රමණ චාලක ශක්තිය. හරි. හොඳට හඳුනගන්න. අද ලොකු කොටසක් කරන්න වෙන්නේ නැහැ. මේ ටික දාගන්න. ලියුවේ නැත්නම් වීඩියෝ එක නතර කරලා එකෙන් දාලා ලියා ගන්න. හරි. දැන් යම් මේකේ ගණන් තියෙනවද බලන්න. හරි. මේ බලන්න පළවෙනි ගාන. ස්කන්ධය කිලෝ 10ක් වන වස්තුවක් 6 ms වෙන ප්‍රවේගයෙන් ගමන් කරයි. ගම්ම්‍යතාව හා චාලක ශක්තිය. ඔය අපි දැන් ගම්ම්‍යතාව කරේ බලේ පාඩමේ. ගම්ම්‍යතාව ගන්නේ භාගයක් P සමාන mv. හරි. චාලක ශක්තිය ගන්නේ භාගයක්
mv වර්ග. ස්කන්ධයේ 10 කිලෝග්‍රෑම් වන වස්තුව කය මිශ්‍රණ ප්‍රවේගයෙන් ගමන් කරයි. ගම්මිතාව හා චාලක ශක්තිය. P සමාන mv මේ දිශාව. ස්කන්ධයේ 10යි ප්‍රවේගය 6යි. ගම්මිතාව ගත්තා. චාලක ශක්තිය EP භාගයක් mv වර්ග. භාගයයි ස්කන්ධයේ 10යි ප්‍රවේගය 6 වර්ග. අර 5 30යි 30 6 3 6 18 180. හරි. ඊට තියෙනවා 10 කිලෝග්‍රෑම් ස්කන්ධිත වාහනව පැයට කිලෝමීටර් 36ක චාලක ශක්තියකින් පැයට කිලෝමීටර් 36ක වේගයකින් වෙන්න ඕනේ. චාලක ශක්තියකින් නෙමෙයි. ගමන් කරන විට එහි චාලක ශක්තිය තමයි අහන්නේ. හරි. ඒකත් නෝමල් ගානක් ළමයි. චූටි කේස් එකකට තියෙන්නේ වාහනේ දීලා තියෙන වේගය මොනවාගේ? 36යි km/h ඍණ 1. පැයට කිලෝමීටර් 36ක වේගයෙන් ගමන් කරන වාහනයක්. චාලක ශක්තිය අහන්න. තමයි චාලක ශක්තිය ගන්න පුළුවන් E සමානයි භාගයක් mv වර්ග. භාගයයි ස්කන්ධය 1000යි ප්‍රවේගී වර්ග. දැන් මොකක් තමයි කරන්න ඕනේ? අපි මෙතන v ගත්තේ ms ඍණ එකකින්. එහෙනම් v ට ms ඍණ එකෙන් ආදේශ කරන්න ඕනේ. සම්මතයි. අන්න අර පැයට කිලෝමීටර් තප්පරයට මීටර කන්න බලා ගන්න. පැයට කිලෝමීටර් 36 තප්පරයට මීටර කරන්න මෙහෙම. මේක බලමු මේක දාලා 36යි කිලෝමීටර් කටපාඩම් කරන්න පුළුවන් සරලව. ඊට වඩා හිතලා ගන්න පුළුවන් එක තමයි වැදගත්. A level පැයට කිලෝමීටර් කියන්නේ ඔහොම. ඔක තප්පරයට මීටර කරනවා නම් ළමයි මෙහෙම කරන්න. අර උඩ තියෙන කිලෝමීටර් මීටරක හරි. යට ms ඍණ එක කරා යට තප්පර කරනවා. පැයකට තප්පර පැයකට විනාඩි 60යි. විනාඩියට තප්පර 60යි 60 වැඩි කිරීමට 3600. පැයට කිලෝමීටර් 36යි. ප්‍රවේගය කීයයි? ms ඍණ එකෙන් එනවා 10 ms ඍණ 1. හරි මම උඩ මොනවාද කරේ මීටර කරා යට තප්පර කරා. පැයට කිලෝමීටර අගයක් තප්පර කරන්න තිබ්බොත් ඒ කියන්නේ තප්පරයට මීටර කරන්න තිබ්බොත් මේ වැඩින් තමයි කරන්නේ. හැබැයි ඕක මතක තියාගන්න ලේසි ක්‍රමයකුත් තියෙනවා. ඒක ඉතින් කටපාඩම් කරන්න ගියාම එපා වෙනවනේ. පැයට කිලෝමීටර තප්පරයට මීටර කරන්න කීයද වැඩි කරන්නේ? ඇයි බං මේ කෙලවර දෙක මේ සුළු වුණා මොකක්ද වෙන්නේ? අපි පැයට කිලෝමීටර 36න් තප්පරයට මීටර කරේ. මෙන්න මේ කෑල්ල 10 බෙදීම 3600. ඒ කියන්නේ 5 බෙදීම 18. එතකොට පැයට කිලෝමීටර අගයක් 5 බෙදීම 18න් ගුණ කරත් තප්පරයට මීටර වෙනවා. හරි. දැන් ඉතින් හොයාගත්තනේ මේකේ ප්‍රවේගය 36යි. 36 කියන්නේ තප්පරයට මීටර වලින් 6 ms ඍණ 1. සම්මත ඒක වලින් ආදේශ කරනවා 10 වර්ග. අන්සීයයි. මොකදයි එන්නේ චාලක ශක්තිය. භාගයක් mv වර්ග. 50000යි. හරි. ළමයි මේ අද අත්‍යවශ්‍ය කාරණයක් නිසා ක්ලාස් එක මේ ටික තමයි කරන්න වෙන්නේ. ඊට පස්සේ තියෙනවා ප්‍රත්‍යාසොරේ මේ යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය මූලධර්මයෙන් ගණන් හදන්න. ඒක සුපිරිම කොටසක්. යාන්ත්‍රික ශක්ති සංස්ථිතියෙන් ගණන් හදන එක
අර එක තැනක චාලක ශක්තිය විභව ශක්තිය එකතුව තව තැනක චාලක ශක්තිය විභව ශක්තිය එකතුවට සමානයි කියන එක අපි මේ සතියේම තව දවසක් දානවා පන්තිය. මේ අද අත්‍යවශ්‍ය කාරණයක් හින්දා මට මේ වෙලාව තමයි පන්තිය කරන්න වෙන්නේ. මේ ඔයාලට දිනේ දැනුවත් කරන්න. අදට ළමයි මෙච්චරයි පාසික වෙන්න. හරි ආයිබෝ.